welcome back to my channel. මේ මගේ ස්විට්සර්ලන්ඩ් ට්‍රිප් එකේ සෙකන්ඩ් එක. ඉතින් මේ ගමන පටන් ගත්තත් හරිම ලස්සන ට්‍රේන් රයිඩ් එකකින්. ට්‍රේන් එකේ නම් ගොඩාක් සෙනග හිටියා. මගේ ඇකොමඩේෂන් එකේ ඉඳලා 30 minutes වගේ තමයි මම ආවේ. ඉතින් මේ ප්ලේස් එක ස්විස් වල ට්‍රැවල් කරන කිසිම කෙනෙක් මිස් නොකරන ප්ලේස් එකක්. මේ විලේජ් එකට කියන්නේ ලවුටබරුනන් කියලා. ඔයා ස්විස් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් මේ ස්ට්‍රීට් එකේම ඔයාට ගොඩාක් ෆැමිලි ඇති. ලස්සන. ඉතින් මේ ට්‍රිප් එක පුරාවටම මම වාව් කියලා සෑහෙන්න වාරයක් කියන්න ඇති. මේ ඉස්සරහම පේන්නේ ස්ටව්බර්ච් වෝටර්ෆෝල් එක. මේක ගොඩාක් ලස්සන වෝටර්ෆෝල් එකක්. ඊට අමතරව තවත් ගොඩාක් වෝටර්ෆෝල්ස් මේ වටේටම බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ලවුටබර්නන් කියන විලේජ් එකේ නම හැදිලා තියෙන්නේ කඳු වලින් වට වෙච්ච දියඇලි ගොඩක් සහිත නිම්නය කියන තේරුමත් එක්ක. ඔයාලට මෙතන දැක්කම මොකක්ද හිතෙන්නේ? බැලුමට පුංචි මල්වත්තක් වගේ වුණාට ඇත්තටම මේක සිමෙට්‍රි එකක්. ඉතින් මට හිතුණ එක දෙයයි. මේ ලවුටබර්නන් විලේජ් එකේ ඉන්න මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා. ඒගොල්ලෝගේ මරණයෙන් පස්සේ ජීවත් වෙන්නේ මේ තරම් නිස්කලංක පුදුම තරම් ලස්සන තැනක. ඔයාලා මේ ලවුටබර්නන් විලේජ් එකට ආවොත් ඔයාලා හිතන තැන් වලට ගියාම එක ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මමත් මම දකින තැන් වලට ගිහිල්ලා බැලුවේ. මේ හැම තැනක්ම හරිම ලස්සනයි. මේ කඳු අතරින් ගලාගෙන යන වතුර, මේ වතුරේ සද්දේ, පාට, මේ මල්, මේ හැමදේම එක මේක චිත්‍රයක් වගේ ලස්සනයි. ආසාවෙන් ඉන්න පුළුවන්. ඒකකින් මට ඉතින් ලොකු වෙලාවක් නැහැ. මම ආවේ මෙහෙට පැය දෙකක් විතර ගත කරන්න ඕනේ. මොකද මම තව තැන් බලන්න යන්න කියලා හිතාන් හිටියා. හැබැයි ඇත්තටම උනේ මේ පරිසරයේ ලස්සනට මාව වශී වුණා වගේ. මං ගොඩාක් වෙලා හිටියා. මම උදේ 9:00 විතර ඇවිල්ලා හවස 2 වගේ වෙනකම් මෙතන හිටියා. සීතලයි. මේ වතුර මේ තරම්ම ක්‍රිස්ටල් ක්ලියර් වෙන්න හේතුව තමයි මේ වතුර ගලාගෙන එන්නේ ස්විස් ඇල්ප්ස් වල ඒ තියෙන ග්ලැෂියර්ස්, ස්නෝ ඒවා මෙල්ට් වෙලා එන වතුර නිසා. ඇත්තටම මේ හැමදේම නැචරලි හැදිලා තියෙන විදිය හරියට මැජික් එකක් වගේ. ඔයාලට පේනවා නම් ඔය ඉස්සරහින් තියෙන
ගන්න පුළුවන්. මේ වගේ වීව් එකක් මම මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් කරන හින්දා දන්නේ මේ හැමදේම දැක්කම මට අතරම පිස්සු හැදෙනවා වගේ. නේචර් තෙරපි කියලා කියන්නේ මේකට වෙන්නේ නැති. මොකද මේ දේවල් දැක්කම අපේ ඔළුවේ තියෙන ප්‍රශ්න, ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ස්විට්සර්ලන්ඩ් වල තියෙන මේ ලස්සනට මං කොච්චර ඇඩික්ට් වෙනවද කියලා මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මට හිතුණ තවත් දෙයක් තමයි මේ වැලි එකේ ෂේප් එක දැක්කහම ඔයා ජියොලොජි දන්න කෙනෙක් නම් ජියොලොජි ස්ටඩි කරලා තියෙනවා නම් මෙතන වෙලා තියෙන ජියොලොජිකල් හිස්ටරි එක කොච්චර ඉන්ටරෙස්ටිං නැද්ද කියලා මට හිතුණා. මෙතන මාර ලස්සනයි කියලා දන්නේ දැරිට දේවල් ටික නම් මේ වැලි එකේ ෂේප් එකයි මේ දෙපැත්තෙම තියෙන මේ ලොකු ක්ලිෆ්ස් ඉස්සරහින් තියෙන ග්ලැෂියර්ස් මේ හැම දෙයකම හිතා ගන්න පුළුවන් ලොකු වෙදරින් ප්‍රොසෙස් එකක්, ලොකු ඉරෝෂනල් ප්‍රොසෙස් එකක් වෙලා වෙන්න ඇති මේ විදිහට මේ ෆෝමේෂන්ස් හැදිලා තියෙන්නේ. බලන්නකො තියෙන ලස්සන දෙවියන්ගේ පොයින්ට් එකට. එතෙන්ට ගිහිල්ලා ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් මේ තමයි මං ගත්ත ෆොටෝ එක. මම මේ ෆොටෝ එකට ගොඩාක් ආසයි. මං දැන් යන්නේ ලව්ටර්බර්න් ඉඳලා 10 minutes විතර දුරින් තියෙන වෙන්කන් කියලා තවත් ලස්සන විලේජ් එකකට. මේ යන අතරමඟ ලව්ටර්බර්න් විලේජ් එක තවත් ලස්සනට බලා ගන්න පුළුවන්. යනවද කියලාත් මට දැනුන්නේ නැහැ. මොකද ලව්ටර්බර්න් ඉඳලා මේ වෙන්ගන් වලට එනකම් අර දැකපු හැම ලස්සනක්ම ටිකක් වැඩි උසකින් වගේ බලාගෙන එන්න පුළුවන් වුණා. හරි ලස්සනයි. මම යන්නේ වෙන්ගන් කියලා සිටි එකක. මේ වෙනකොට නම් ඉතින් හොඳටම බඩගිනි. මම සුපර් මාකට් එකට ආවා මොන හරි ගන්න. බඩගිනි වලට නම් මම ආවෙම සුපර් මාකට්ස් වලට. එහෙම නැතුව බජට් එක ටිකක් බැලන්ස් කරගන්න අමාරුයි. මේ හැමදේම ගොඩක් එක්ස්පෙන්සිව්. මේ වෙන්ගන් ට්‍රේන් ස්ටේෂන් එක ඉස්සරහම තියෙන ලස්සන හිම කඳු ටිකක්. මට ලොකු ටයිම් එකක් නැති නිසා මම විලේජ් එක ඇතුළටම ගිහිල්ලා බැලුවේ නැහැ. මේ වටේ පිටේ දේවල් ටිකක් බැලුවා. ඉතින් කොහෙන් ගියත් හැමදේම හරිම ලස්සනයි. ඉතින් වෙන්ගන් වලත් මම පැයක් විතර ඉඳලා දැන් මේ ආයෙ යන්නේ මම ලව්ටර්බර්න් වලට. ඉතින් අන්තිම වතාවට ලව්ටර්බර්න් විලේජ් එකේ මේ ලස්සනත් බලාගෙන මම මේ යන්නේ ආයෙම ඉන්ටර්ලාකන් වලට. ඇත්තටම මේ ස්විස් වල මේ වගේ ලස්සන විලේජස් වල ට්‍රේන් රයිඩ් එකක් යනවා කියන්නේ හරි අමුතුම ෆීලින් එකක්. හරියට මූවි එකක් ඇතුලේ ඉන්නා වගේ දැනෙනවා. හරි ලස්සනයි. එක චුට්ටකටත් ඇස් දෙක අහකට ගන්න හිතෙන්නේ නැහැ.
ආවේ මෙන්න මේ බ්‍රියන්ස් ලේක් එකේ බෝට් රයිඩ් එකක් යන්න. මේ වතුරේ පාට බලන්නකෝ. මම දැන් ඉන්නේ මේ ඉන්ටර්ලාකන් වල. ඉන්ටර්ලාකන් වල මේන් ලේක්ස් දෙකක් තියෙනවා. බ්‍රියන්ස් ලේක් එකයි තුන් ලේක් එකයි. ඉතින් අපිට ලේක්ස් දෙකේම බෝට් රයිඩ්ස් යන්න පුළුවන්. ඉතින් මම හිතුවේ සමා එකේ ඉඳ හවස් වෙනකම බෝට් රයිඩ්ස් යන්න පුළුවන් ඇති කියලා. හැබැයි ඇවිල්ලා බලනකොට එදා දවසේ ඒ බෝට් රයිඩ්ස් ලිමිටඩ් කරලා තිබ්බා. ඉතින් මට යන්න උනේ නැහැ. And tomorrow is going to be a very exciting day for me. මොකද මම හෙට යන්නේ මේ ලෝකේ තියෙන සීනීම ට්‍රේන් රූට් එකක. ඉතින් ඊළඟ vlog එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. So thank you so much for watching this video.